කොහොමද ඔයාලා එකතු වෙන්නේ මේ ටෂි බබා YouTube channel එකත් එක්ක. මේ මගේ පළවෙනි වීඩියෝ එක. අද තියෙන වීඩියෝ එක තමයි තියෙන්නේ. අද වීඩියෝ එක කියලා ගන්න ලෑස්ති වෙන්නේ. දැන් මං යනවා අපේ අම්මලා ගෙදරට. එහෙත් අපේ රෙදි වගේක් තියෙනවා. අද අවුව හොඳටම තියෙන නිසා ඒ ටිකත් ඉක්මනට වේලා ගන්න ඕනි. මේ දවස්වල ඉතින් වැස්ස නිසා හැමෝටම රෙදි වේලා ගන්න ටිකක් අමාරුයිනේ. දැන් මම රෙදි ටිකත් අරගෙන පහළට යනවා අපේ ගෙදරට. මට හිතුණා මේ රෙදි ටිකත් වහලට දාන්න කියන්න අයියට. මෙන්න ටෂි බබා උදෙන්ම නැගිටලා. ඊට පස්සේ මං එයාගේ කෑම එක හදාගන්න තමයි යන්නේ. මේ දවස්වල එයාගේ දත් වෙන නිසා එයා ටිකක් අමාරුවෙන් තමයි කන්නේ. චූටි බබාලා ඉන්න අම්මලා නම් ගොඩක් අය මේක බලනවා ඇති නේද? මේ මගේ පළවෙනි වීඩියෝ එකනේ. අඩුපාඩු තිබ්බොත් එහෙම ලොකුවට හිතන්න එපා. දැන් මම බබා කෑම එක ලිපේ තියාගෙන තේ බීපු කෝප්ප දෙකයි තව භාජන දෙක තුනක් තිබ්බා. ඒ ටික හොදනවා. ළමයි ඔන්න මං ආසම දෙයක් කරන්න තමයි යන්නේ. මං හරි ආසයි සින්ක් එක හොදන්න. මොකද සින්ක් එක හදුවම ලස්සනට පේනවනේ. ඒ නිසා තමයි මං ගොඩක් ආස. ඉතින් අද අපි උදේට හොයන්නේ නෑ. මොකද රෑ හැදුව පැස්ටා වගේක් තියෙනවා. ඒ ටික කන්න තමයි හදන්නේ. අපේ ටෂි බබාට මාස 9යි. එයාගේ නම ටෂින් විද්වාන් බෙන්තරගේ. දැන් මම මේ උදේ ඇඳාස් කරගන්න හදන්නේ. චූටි බබෙක් ඉන්න අම්මෙක් නම් දන්නවා ඇති ඉතින් කොහොමද වැඩ ටික කරගන්න පුළුවන් කියලා බබත් එක්ක. අද අයියා නිවාඩු හින්දා මට ඉතින් ලේසි වුණා. ඔයාලා මට උදව්වක් විදියට මගේ channel එකත් subscribe කරලා bell icon එකක් click කරලා all දාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එක වැටෙනවනේ. ඒ වගේම මගේ වීඩියෝස් බලන්න කැමති අය like කරලා comment කරන්න.
පායලා තියෙන දවස්වලට එතකොට ඉතින් කම්මැලි නැතුව වැඩක් වුණත් කරන්න හිතෙනවා. ඔයාලා මොකද හිතන්නේ ඒ ගැන? ඔන්න දැන් මම මේ සුඩත් අස් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න බලන්නකෝ දැන් තෂි බබා ගින්නාව. එයා හරිම ආසයි මේ සෙල්ලම් බඩුවට. මට නම් හිතෙන්නේ එයාගේ අම්මා වගේ කියලා තමයි එයාට මේක දැනෙන්නේ. මේක තමයි එයා ආසම සෙල්ලම් බඩුව. නිදිමතේ ඉන්නේ. හැබැයි ඒක පෙන්නුම් බලන්නක තියෙන සතුට එයාගේ. හරිම ආසයි එයා ඕකට. එයා අඬනකොට උනත් නලව ගන්න පුළුවන් මේක පෙන්නුවම. ඒ තරම් එයා හරිම ආදරේ ඒකට. නිදිමතත් ගියාද කොහෙද එයාගේ. ඔන්න දැන් තමයි මං ගේ අතු ගා ගන්න යන්නේ. ඔයාලට අපේ ටෂි බබාව දිගටම බලන්න පුළුවන්. channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක මේකේ ස්පීඩ් ගියාට මට ගොඩ වෙලාවක් ගියා ගේ අතු ගා ගන්න අස් කරගන්න ඔක්කොම වැඩ කරගන්න. මොකද අයියා අද පොඩි වැඩක් කරනවා ගෙදර. මං ඉස්සරහට ඒක ගේන්නම්කෝ. ඔන්න දැන් තමයි යුද්ධෙ පටන් ගන්නෙ. අම්මෝ එයාට කවනවා කියන්නේ ලේසි දෙයක් නන් නෙවෙයි. එක එක ඒවා පෙන්න රවට කවනකොට අම්මලගේ තරු පේනව නේද? එයාට කවල මං ඉස්සරහා පුටුවෙන් තිබ්බා. දැන් මම මේ ඉස්සරහා අපේ සාලේ අස් කරන ගමන් තමයි ඉන්නේ. මං එයාගේ ඇඟ හොදන්න වතුරෙකුත් තියලා ආවේ. ඒක මේකේ වීඩියෝ වෙලා නෑ. මං ඉතින් ඉක්මනට ගේ අතු ගාගත්තේ මොකද ටෂි බබා වැඩි වෙලාවක් ඉන්නේ නෑ දැන් ඉක්මනට අඬනවා. ඔන්න කියනකොටම අඬනවා. එයාව ටිකක් ෂේප් කරලා තමයි ඉතුරු වැඩ ටික කරගන්න ඕනි ඉතින්. ඔන්න බලන්නකො ඉතින් එයා. දැන් කිසිම දෙයක් එයා ළඟින් තියන්න බෑ. වෝකර් එකේ ගිහිල්ලා ඔක්කොම බිමට ඇදලා දානවා. හරි පරිස්සමට තමයි බබාව බලා ගන්න ඕනේ මේ කාලෙදි. මං ආයෙත් කියනවා මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා මගේ සමහර විට ගොඩක් අඩපාඩුකම් ඇති මේ වීඩියෝ එකේ. ටෂි බබා එකපාරක් වෝකර් එකෙන් වැටුණා. ඊට පස්සේ තමයි මෙහෙම ලණුවක්කට ගැහුවේ. එතකොට එයාට දුරට යන්න බෑ.
අයියා ටවුන් එකට යන්න තමයි හදන්නේ මේ. ගෙදර තව පොඩි වැඩ වගේක් තියෙනවා. අපි මේ ගෙදරට පදිංචියට ඇවිල්ලා තාම අවුරුද්දක්වත් ගිහින් නැහැ. ඉතින් තව ගොඩක් වැඩ තියෙනවා මේ ගෙදර කරන්න. අපි පුළුවන් විදිහට පොඩ තමයි මේ හැමදේම කරගත්තේ. එයාගේ උත්සාහයෙන් තමයි මේ හැමදේම කරේ. ඒ වගේම අපේ අම්මලත් අපේ නෑදෑයොත් ගොඩක් උදව් කරා අපිට. ඔයාලට මගෙන් මොනවා හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඉන්නේ එයා. ඔන්න පේනව නේද එයාගේ වැඩ? ඒක අය කරලා දුන්නම ගලවලා ගන්නම් කොහොම හරි. එයාවත් ෂේප් එකේ තියාගෙන තමයි මම මේ වැඩ ටික කරගන්නේ. ඉන්නේ එක තැනක අඬනවා. දැන් ටිකක් තේරෙනවනේ. ඉතින් සෑහෙන වෙලාවක් යනවා ගෙදර වැඩ ටික කරගන්න. අද අයියා ඉන්න හින්දා ටිකක් හරි ලේසි වුණා. නැත්නම් මට ටිකක් හරි අමාරුයි. මොකද එයා අතේම තමයි ඉන්න බලන්නේ. අයියා වැඩට ගියාම මාත් එක්කමනේ ඉන්නේ. ඉතින් එයා මට තමයි ගොඩක් හුරු. මං ඉතින් දැන් ගේ අතු ගාගෙන ඉවරයි. කුණු ටික ඩස්බින් එකට දාලා කුණු එක විසි කරන්න තමයි හදන්නේ. මෙතනින් පහළ තියෙන්නේ අපේ ගමට යන පාර. ඉතින් ඒ පාරේ වාහන යනවා. අපේ බබා ඒ දිහා තමයි බලාගෙන ඉන්නේ. මං ඉතින් ඒ අතරේ කරන්න තියෙන හැම වැඩක්ම වගේ කරගන්නවා. එයා වෝකර් එකේ ඉන්නේ ටික වෙලාවයි. පේනව නේද ටෂ්විගේ දහංගර? එයා යන්න ආසයි එළියට. ඒ වුණාට එයාට යන්න විදිහක් නැහැනේ මම ගැට ගහලා තියෙන හින්දා. පේනව නේද චන්ඩියගේ වැඩ? ආයෙ ඇඳ හැඩි වෙලා. ඉතින් මම මේ ඇඳ ආයෙ හදනවා. ඔන්න අපේ අයියා වැඩ. මේ බලන්න ළමයි අපේ අතේ දුරින්ම කොස් ඇදිලා තියෙන්නේ අපිට කන්න. මේ දැන් මම යන්නේ අම්මලා ගෙදරට. බබාගේ රෙදි රැක් එක එහෙ තියෙන්නේ. මොකද අපේ ගෙදරට අවුව වැටෙනවා ටිකක් අඩුයි. ඉතින් මං එහෙ තමයි ඒක වේලන්නේ. මේ රෝස ගහේ නම් මේ දවස්වල මල් ගොඩාක් පිරිලා. බේබි රෝස තමයි ඒ තියෙන්නේ.
දැන් අපි කන්න තමයි හදන්නේ. මං කිව්වනේ ඊයේ රෑ හදපු පැස්ටා වගේක් තියෙනවා කියලා. ඉතින් උදේට ඉව්වේ නෑ. ඒව තමයි මේ කන්න යන්නේ. මං අපේ අයියට කවන්න ගත්තා. මොකද එයා මේ බැහැලා ඉන්න කැමති වුණේ නෑ වැඩේ ඉවර කරන්න නැතුව. එතකොට වතුර එකක් තුනු වෙලා තිබ්බා බබාව හොදන්න. දැන් එයාව හොදගෙන ඉන්නම් මං. ඔන්න එයාගේ පොඩි ටික්ටොක් එකකුත් කරා අපි. මේ සින්දුවට එයා හරිම කැමතියි. ඒකයි මේක තියාම බලන් ඉන්නේ. මං ඉතින් එයාව අපව වෝකරකින් තිබ්බා. එයාට ටීවී එකේ දාලා දුන්නා එයා ආසම සින්දු ටික. ෆෝන් එකෙන් ටීවී එකට කනෙක්ට් කරලා තමයි සින්දු දාලා දීලා තියෙන්නේ. ඔන්න ළමයි මේකේ පැපල්ලට කීයක් තියෙනවද කියලා කියන්න බලන්න. 1 2 3. චූටිම එක ඇටයයි තිබ්බේ. දැන් මම බ්ලෙන්ඩරේට දාලා ජූස් හදාගන්න තමයි හදන්නේ. මම මේ අතරතුර වීඩියෝ එක නවත්තලා බබාට ටිකක් කවලා තමයි ආවේ. මට සීනි මදි වගේ දැනුණා. ඒ හින්දා මම තව වතුර ටිකකුයි සීනිය දාගෙන ආයෙ බ්ලෙන්ඩ් කරගත්තා. දැන් ඔන්න මං හදලා ඉවරයි ජූස් එක. ඔන්න අයියට දෙනවා. බලමු කොහොමද රස කියලා. මරු කියලා තමයි එයා කිව්වේ. ඔන්න ළමයි මම බබාගේ රෙදි ටික උඩට ගිහිල්ලා අරගෙන ආවා. ඒ ටික නම් හොඳටම වේලිලා. සමහර වීඩියෝ නම් අපිට ගන්න බැරි වුණා. හැම ගෙදරකම මේ වගේ තමයි නේද? වයින් හින්දා රෙදි වේල ගන්න අමාරුයිනේ. බබාටත් ඉතින් අනම්මනම් කෑලි ටිකක් දීලා මම මේ වැඩ ටික කරගන්නවා ඉක්මනට. ඔන්න ළමයි ටෂි බබා YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා all දාගන්න. දැන් මම නැමව රෙදි ටික කබඩ් වලට දාගත්තා. මේ පේනව නේද චන්දිය? ඔය වගේ එකක් දුන්නොත් නම් ආසාවෙන් ඉන්නවා ඉතින්. මම මේ වීඩියෝ අරගෙන පස්සේ තමයි මේවට voice කරන්නේ. ළමයි අයියා නම් බරටම වැඩ. ඉස්සර මෙතන කඩයක් තිබුණේ. දැන් අපි ඒක ගෙයක් කරා. ඉතින් මේ බිත්තිය මට බබා හම්බෙන්න ඉන්නකොට උළු අවු තියන්න හොඳ නැති හින්දා තිබ්බේ නෑ. එයා හම්බුනාට පස්සේ තමයි තිබ්බේ. ඉතින් දැන් තමයි ඒක වැඩ ඉවර කරන්නේ. තව රෙදි වගේක් තිබිලා මම හොදගත්තා. මේ ඉන්නේ අපේ ටෂියා. එයා තොටිල්ල ඉන්නත් හරිම කැමතියි. දැන් නම් එයාව තොටිල්ලේ ටිකක් තියන්න හරිම අමාරුයි. ටිකක් දඟයිනේ. එයාව තොටිල්ලේ තියනවා නම් අනිවාර්යෙන් ළඟ ඉන්න ඕනි. මොකද මේකේ ෂිපර් එක තිබිලා අපි ෂිපර් එක දැම්මට වැඩක් නැහැ. එයා තනියම මේක අරගන්නවා. හරිම අවදානම් ඉතින්. ඒ වුණාට හරිම පහසුයි මේක නිදි කරලා තිබ්බම ටිකක් හොල්ලනකොට නිදා ගන්නවා එයා. දැන් මේ හවස 2ට විතර ඇති. ඔක්කොම වැඩ ඉවර වෙලා
අයියයි බබා ඉතින් ඉන්නව ඇඳුටට වෙලා. දෙන්නගේ කෝලම් බල බල මාත් ඉන්නවා. මමත් නාගෙන තමයි මේ ෆොටෝ එක ගැහුවේ. ඔන්න දැන් අපි රොටි හදන්න තමයි හිතුවේ නම්. මේ වෙලාවේ නම් හොඳටම වැස්ස. ඉතින් මේ වෙලාවේ රොටි හදලා කනකොට කොච්චර ෂෝක්ද? උණු උණු ප්ලේන් ටිකක් එක්ක. මම දැන් මේ පොල් බිඳගෙන පොල් ගා ගන්න තමයි හදන්නේ. මම දැන් මේ පොල් ටික බ්ලෙන්ඩර් කරගන්නවා. පොල් ගෙඩිය වතුර ටික දාලා ඊට පස්සේ පොල් ටික දාලා තමයි පිටි දාලා රොටි මිශ්‍රණය අනාගන්නේ. පිටි ගන්නකොට ළමයි හොඳට හලලා ගන්න. මොකද මට මේ වගේම පණු කැඳිලිත් අහු වුණා. පිටි හැදිච්ච ඒවා පිරිසිදු කරගන්නවා. මොකද මං කැමති කුස්සිය හැම වෙලේම පැන්ට්‍රි උඩ ලස්සනට තියෙනවට. ඔන්න අයියත් රොටි හදන්න ගත්තා මට බබත් එක්ක ඉන්න කියලා. රොටි හදන ටික නම් වීඩියෝ එකේ ගේන්න බැරි වුණා. මේ හවස තමයි මේ වීඩියෝ එක ගත්තේ. හවස 6ට විතර. අපි ටීවී බලන හින්දා එයාට ෆෝන් එකේ සින්දු දාලා දුන්නා. එයා හරි කැමති සින්දු බලන්න. මම පහනක් තිබ්බා ඒ අතරේ. දැන් අපි තේ බොන්න තමයි හදන්නේ. මේ අතරේ මං උයා ගන්න ඕනේ ටිකත් කපාගෙන ඉවරයි. ඒක නම් වීඩියෝ එකේ ගේන්න බැරි වුණා. මේ තියෙන්නේ මං හදපු ඒවා. හාල් මැස්ස තෙල් දාලා කැරටුයි යලයි කිරට හදලා පොල් සම්බෝල නම් අම්මා තමයි දුන්නේ. ඉතින් පේනව නේද රෑ 11 වෙලාව. එයා මොට්ටුක ගහ ඉන්නව නිදාගන්නේ නැතුව. ඉතින් ළමයි අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා all දාගන්න.